අයිබෝන් වල හැමෝටම අපි අද වීඩියෝ එකක් ගෙනාවා මේ ඩිෆෙන්ඩර් වාහනයකට හදපු මේ ෆියුෂන් ස්පීකර් දෙකක් දාලා ගහපු ඩුවල් සබ් බොක්ස් එකක් වීඩියෝ එකක් තමයි මේ. ඉතින් ඇත්තට මේක මේ ටිකක් විලාදික ස්පීකර් එකක් ඔය ෆියුෂන් ස්පීකර් එක කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක උනේ 12යි සබ් වූෆර් දෙකක් දාපු බොක්ස් එකයි. ඊට ෆියුෂන් එකකින්ම 6x9 ස්පීකර් දෙකක් දාපු බොක්ස් එකයි ඇරේන්ජ්මන්ට් එකක් තමයි හදලා ඉල්ලුවේ. ඒතර වීඩියෝ එකේ තියෙන්නේ මේ අපි ටික හදාගෙන යන ස්ටෙප් ටිකයි ෆයිනලයිස් වුණ විදිහයි තමයි තියෙන්නේ. හැබැයි මේක මේ ප්‍රයිමරි එකක් විතරයි ස්ප්‍රේ කරලා තියෙන්නේ. කස්ටමර් මේ සම්පූර්ණයෙන් මේක ලෙදර් කරගන්නවා යා පිටින්. ඒ නිසා අපිට කිව්වේ මේ බොක්ස් එක හදලා ඒ විදිහට ස්පීකර් ටික ෆික්ස් කරලා දෙන්න. මේ එයාගේ ලෙදර් කරගන්න සම්පූර්ණ බොක්ස් දෙක ලෙදර් කරගන්න වැඩි අයිලින් කරගන්නවා කියලා. ඉතින් අපි කොහොම තමයි මේක මේ සම්පූර්ණයෙන් බොක්ස් එක හදලා ඉවර කරලා දුන්නේ. ඇත්තට මේක මේ අවුට්පුට් එක නම් ගොඩාක් හරි අමාරුයි දරා ගන්න. ඒ කියන්නේ ගොඩාක් ලෝ තියෙන ස්පීකර් එකක්. ලොකු පන්ච් එකක් තියෙන මේ වගේ මේ ස්පීකර් දෙකේ. ඉතින් සාමාන්‍යයෙන් මාකට් එකේ ටිකක් දුර්ලභ ස්පීකර් එකක් වගේම ටිකක් මිලාතික ස්පීකර් එකක්. මේ තියෙන්නේ මේ 6x9 එකට arrange වුණ ස්පීකර් බොක්ස් එක. ඒකත් එයා ෆියුෂන් 6x9 ස්පීකර් දෙකක් තමයි මේකට යොදාගෙන තිබුණේ. ඉතින් ඒකත් ඔය විදිහට තමයි ඉවර කරලා දුන්නේ. ඇත්තටම හොඳ අවුට්පුට් එකක්, ඇත්තටම හොඳ ක්ලියර් සවුන්ඩ් එකක් මේ සෙටප් එකෙන් අපිට ගන්න පුළුවන් වුණා. බෙහෙවින් ගොඩක්ම හොඳ ස්පීකර් පාවිච්චි වුණා. ඇත්තටම මේ ස්පීකර්ස් වලට මැනුවල් එකේ ඉතින් බොක්ස් එක හදා ගන්න විදිහ සම්පූර්ණව කැල්කියුලේෂන් එක පවත්ති දෙනවා යාලා. ඉතින් අපි කැල්කියුලේෂන් හදාලා බොක්ස් එක හැදුවාට පස්සේ එන අවුට්පුට් එක ඇත්තටම මාරයි. ඒක හිතා ගන්න බැරි තරම ලොකු අවුට්පුට් එකක් එනවා. ඉතින් ඔයාලටත් මේ වගේ වාහනේ කවඩියෝ බොක්ස් එකක් අප්ඩේට් කරගන්න තියෙනවා නම් කියන්න ඔසියෝඩියෝ පිටියන්දල කෝල් කරන්න අපිට. අපේ නම්බරේ දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම. ජය වේවා.